නාලන්ද සිසුවෙක් ගුරුවරයන් 4 දෙනෙක් සමග මේ වීඩියෝ වගේ මේ දවස්වල යනවා. එතකොට ඒක ගැන කතා කරන්න මම ගත්තේ. එතකොට මේක මේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේක අධ්‍යාපන පද්ධතියටම ගැටලුවක් ඇත්තටම. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙක්ව දෙමව්පියෝ ඉස්කෝලේ වන්නේ එතකොට ලොකු විශ්වාසයකින්. ඒ දරුවා යහමගට ගන්න අධ්‍යාපනය අරමුණු සාක්ෂාත් කරගන්න. එතකොට යහපත් පුරවැසියෙක් බිහි කරන්න තමයි පාසලකට යවන්නේ. නමුත් දැන් මේ වගේ තත්ත්වයක් තුළ දෙමව්පියන් දරුවන් පාසල් එවන එක පිළිබඳ ප්‍රශ්න නගන්න ඕනි කාලයක් ඇත්තටම. එතකොට මේක අධ්‍යාපන පද්ධතියටම ලොකු ගැළලක්. එතකොට ඇත්තටම මේක හොයලා බලන්න ඕනේ. ඇත්තටම මේ ඉස්කෝලේ මේ ගුරුවරයන් 4 දෙනා විතරක්ද? තව මේට සම්බන්ධ තව ශිෂ්‍යයෝ ඉන්නවද? කියන එක බලන්න ඕනේ. එතකොට මේ පාසල විතරක් නෙමෙයි දැන් අනිත් ප්‍රධාන පාසලුත් මේ වගේම ගැටලු තියෙන්න පුළුවන් කියන සැකය මේකෙදි මතුවෙනවා. එතකොට මේවා ගැන සාමාන්‍යයෙන් සතියක් කතා කරලා අමතක කරන්න ඕන දෙයක් නෙමෙයි මේකට සම්බන්ධ අය සම්බන්ධයෙන් ඉතා දැඩි දඬුවම් දීලා ඒගොල්ලොන්ගේ රැකියාවන් පවා අහිමි කරන්න ඕනේ. මොකද මේ රැකියාවට සුදුසු විදිහේ හැසිරීමක් නෙමෙයි මේ වෙලා තියෙන්නේ. එතකොට මේක පිළිබඳ නවතම මොන හරි නීති එහෙම සම්පාදනය වෙන්න ඕනි කියන එක තමයි කියන්න තියෙන්නේ. ඇත්තටම දැන් මේ වගේ තත්ත්වයක් උඩ සාමාන්‍යයෙන් බහුතරයක් හොඳට ඉන්න ගුරුවරියන්ටත් ගැටලුකාරීන් තත්ත්වයන් මතුවලා තියෙනවා. සමහරක් වෙලාවට පාරක යන්න නැහැ අඳුරන අය. එය අඳුරන්නේ නැති අය හැමෝම විහිළු කරන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒතර මේ වගේ රටේ පිළිගත් ගෞරවාන්විත වෘත්තියක් මේ මට්ටමට වැටෙන්න හේතුව මෙන්න මේ වගේ අතලොස්සක් ඉන්න අත්නෝමතික හැඟීම් වලට වහල් වෙච්ච පිරිසක් නිසා තමයි මේක වෙලා තියෙන්නේ. එතකොට ඒක නිසා ඒ පිළිබඳ හොයලා දැඩි දඩුවම් දෙන්න ඕන කියන එක තමයි මගේ මතය. එතකොට අපි ගත්තොත් මේවා ප්‍රධාන වෙන්න පුළුවන් කොහොමද කියලා ගත්තොත් මේවා ඇත්තටම මේ ගොඩාක් වෙන්නේ මිශ්‍ර පාසල් වල නෙමෙයි. ඒ කියන්නේ පිරිමි ගැහැණු කියලා ජෙන්ඩර් එක අනුව හදපු පාසල් වල තමයි මේවා වෙන්නේ. මොකද ඉතින් දැන් ඒ වගේ නාලන්දේ වගේ පාසල් වල පිරිමි ළමයි විතරයි ඉන්නේ. එතකොට ඒගොල්ලෝ ගෑනු ළමයි කියලා දකින්නේ එතන ඉන්න ටීචර්ස්ලාව. එතකොට ඒක ලොකු ගැටලුවක් මේ අධ්‍යාපන පද්ධතියේ තියෙන. දැන් කාන්තා ඉස්කෝලයක් ගත්තත් එහෙම. ඒතකොට ඒගොල්ලෝ පිරිමි කෙනෙක් විදිහට දකින්න පුළුවන් ඒකේ සර් කෙනෙක්ව විතරයි. එතකොට ඒක නිසා මේ ජෙන්ඩර් එක මත හදන තියෙන පාසල් වල මේක ලොකු ගැටලුවක්. ඉතින් ඒගොල්ලෝ සමාජයේ අනිත් විරුද්ධ පාක්ෂිකයන් විරුද්ධ ලිංගිකයන් දකින්න හම්බ වෙන්නේ නැති නිසා ඒගොල්ලෝ වෙන වෙන ක්‍රම වලට යනවා. ඒතකොට හැබැයි එහෙම ගියා කියලා අපිට ඒ කියන්නේ සිදුවීම් සාධාරණීකරණය කරන්න බෑ. එතකොට ඒක නිසා මේවා පිළිබඳ අපි පුළුල්ව හිතන්න ඕනේ කාලයක් ඇත්තටම ජෙන්ඩර් වයිස් පාසල් තියෙන්න ඕනද කියන එක. ඊළඟට ගත්තොත් මේ කොරෝනා කාලේ මේ WhatsApp group ගොඩාක් ප්‍රසිද්ධ වුණා. ඉස්කෝලවල WhatsApp group හදාන ඔන්ලයින් කරනවා. එතකොට හැබැයි මේ කොරෝනා ඉවර වෙලත් දැන් මේ WhatsApp group කියන එක ඉස්කෝලවල දිගටම තියෙනවා. එතකොට මේවායේ තියෙන වැඩ දානවා සමහරක් වෙලාවට දැන් රජේ එපා කිව්වත් මැසේජ් දාන සමහරක් ඉස්කෝලවල තියෙනවා. රෑටත් මැසේජ් දානවා. ඉතින් මේක මානසික නිදහසට ප්‍රශ්නයක්. ඉතින් දැන් මේ වගේ සිදුවීම් හරහා තමයි මම හිතන්නේ මේ ළමයි ගොඩක් වෙලාවට WhatsApp හරහා ගුරුවරියන් සමග කතාවට පෙළඹෙන්නේ. ඒ නිසා දැන් මේක වෙනස් වෙන්න ඕනේ කාලය තමයි. ඉතින් තාක්ෂණය දියුණුවත් එක්ක අපේ නිදහස හා පෞද්ගලිකත්වයට බාධා වෙලා ඒක විනාශයට නම් හේතු වෙන්නේ ඒවා නැති වෙන්න ඕන කියන එක තමයි මගේ නම් මතය. මොකද පාසල් වෙලාවෙන් පස්සේ එහෙම මැසේජ් දාන්න විදියට මේ ගෲප් තියෙනවා නම් ඒවෙන් පෞද්ගලිකව නම්බර්ස් අරගෙන යම් යම් අයට කතා කරන්න පුළුවන් නම් ඒක ඉතින් ලොකු ගැටලුවක්. ඒක මොකද අපි ගත්තොත් එහෙම අවුරුදු 18ට අඩු ළමයෙක් කියන කෙනාට එයාට තේරෙන්නේ මේක පාවිච්චි කරන්න කොහොමද ඒකේ වගකීම මොකක්ද කියලා. ඒකට එයා පහසුවෙන්ම එයා වැරදි මාවතකට මේ හරහා යොමු වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේවා ගැන නැවතත් හිතන්න ඕනේ කාලය ඇවිල්ලා තියෙනවා. නමුත් දැන් මේ වගේ සිදුවීම් සතියෙන් දෙකෙන් අමතක කරලා එක්කෙනෙක්ට දෙන්නෙක්ට නිඳා කරලා අපහාස කරලා නවත්තන්න ඕනේ දේවල් නෙමෙයි. මේවට නිවැරදිවම ක්‍රියාමාර්ග අරගෙන ඒගොල්ලොන්ට ලබා දෙන්න ඕන උපරිම දඬුවම ලබා දෙන්න ඕනේ. මොකද මේ වගේ දේවල් නැවත මේ පද්ධතිය තුල නොවෙන්න. මොකද මේක ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක් නේ. දැන් කියන්නේ ශිෂ්‍යයා හා ගුරුවරිය කියන දේ වෙනුවෙන් අඳුර ගන්න බැරි නම්
ඒක ලොකු ගැටලුවක්. මොකද ඒ ගරුත්වය අත්‍යවශ්‍යයි. මොකද ඒක සමාජය හා පාසල් තුළ පිරිහීමට ලක් වුණොත් එහෙම මේ කාර්ය සාර්ථක ඉෂ්ට කරගන්න බැරි වෙනවා. ඒක නිසා අපි මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ළමයින්ගේ අතට ෆෝන් එක දීලා අ, ඒ කරන්න යන දේවල් උනත් සාර්ථක වෙන්නේ නැති වෙන්න පුළුවන් මේ යන විදියට. මොකද ළමයට ෆෝන් එක අරන් ඇවිල්ලා ඉස්කෝලේ ඊට වඩා දෙයක් කරන්න විනාශයක් කරන්න පුළුවන් මට්ටමකට තමයි දැන් මේ පද්ධතිය තියෙන්නේ. ඒක නිසා අපි මේවා ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනි කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒක නිසා වඩාත් හොඳ විසඳුමක් අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව රජයෙන්.